ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා යාළුවනේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හිතුවා කොහොමද ඔයාගේ YouTube වීඩියෝ එකට copyright free music track එකක් ලේසියෙන්ම දාගන්න කියලා. එහෙනම් යාළුවනේ අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ copyright free music එකක් ඔයාගේ වීඩියෝ එකට දාගන්න කියලා. මුලින්ම යාළුවනේ ඔයාලා web browser එක open කරලා එතන YouTube එකට යන්න. YouTube එකට ගියාට පස්සේ ඔයාලා profile එක උඩ click කරන්න. ඊට පස්සේ පහළට ඇවිල්ලා YouTube Studio උඩ click කරන්න. YouTube Studio එක ක්ලික් කරාට පස්සේ ඔයාලා වම් පැත්තේ පහළින් තියෙන audio library කියන එක උඩ ක්ලික් කරන්න. audio library උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ music තියෙන තැනකට පෙන්නනවා. හරි යාළුවනේ ඔයාලා මෙතනට ආවට පස්සේ ඔයාලට ඕනි music track එක filter කරලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මම mood කියන එක උඩ ක්ලික් කරලා calm කියන එක උඩ ක්ලික් කරලා ඒක filter කරගන්නවා. ඒ වගේම මේ search bar එක උඩ තව පාරක් search කරලා ඔයා attribute not required කියන එකට ක්ලික් කරනවා. හරි යාළුවනේ ඉතින් මෙතන විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලා මෙතන attribute required හරි attribute not required හරි search කරාට පස්සේ මෙතන attribute not required කියන එකට ක්ලික් කරලා එතන search කරලා filter කරලා ගත්තට පස්සේ ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ music track එක ලේසියෙන්ම දාගන්න පුළුවන් වීඩියෝ එකට. ඒ වගේම යාළුවනේ ඔයාලා මෙතන attribute required කියන එකට ක්ලික් කරලා search කරලා එතන music track එක download කරගත්තොත් එහෙම ඒකට අදාළ credit test එක ඔයාගේ වීඩියෝ එකේ description box එකේ add කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඉතින් ඔයාලට කරන්න තියෙන ලේසිම වැඩේ තමයි මෙතන attribute not required කියන එකට ක්ලික් කරලා එතන music track එකක් ඔයාලට ගැලපෙන එකක් තෝරගෙන ඒක download කරගන්න. ඒ වගේම යාළුවනේ ඔයාලා තෝරගත්ත music track එක ඔයාලට ගැලපෙනවද කියලා බලන්න එතන වම් පැත්තේ පෙන්නන play mark එක උඩ ක්ලික් කරලා මේ music track එක play කරලා බලන්න පුළුවන්. හරි යාළුවනේ ඉතින් ඔයාලා මේ විදිහට ගැලපෙන music track එක තෝරාගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙහෙම දකුණු පැත්තේ පහළින් තියෙන download mark එක උඩ click කරලා මේ music track එක download කරගන්න එක. මේ විදිහට click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ music track එක උඩින් download වෙනවා. මේ download වෙන music track එක ඔයාගේ වීඩියෝ එක edit කරන්න ගන්න app එක යොදාගෙන ඒකට ලේසියෙන්ම දාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා support එකක් දීගෙන යන්න අමතක කරන්න එපා.